ජීවිතයට ඉතාම වටින දැනුම සහ තොරතුරු නිතරම ඔබට අරගෙන එන සිලෝන් ටීචර් YouTube නාලිකාවට ඔබව බොහොම ආදරෙන් පිළිගන්නවා. අපේ රටේ පොල් වගාකරුවන්ට වගේම ගෙදර වත්තේ පොල් ගස් දෙක තුනක් හදාගෙන ඉන්න අයටත් හොර පොල් කඩන අය හින්දා ඇති වෙලා තියෙන හානිය සහ කරදරේ කියලා නිම කරන්න බෑ. ඒ වගේම අද කාලේ වෙනකොට මේ පොල් හොරකම මහා පරිමාණයෙන් සංවිධානාත්මකව සිද්ධ කරන නවත්ත ගන්න බැරි මහදවාල එලිපිටම කරන හොරකමක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් ඒකින්ද සතයක්වත් වේදම් කරන්නේ නැතිව හොරුන්ට කරදරයක් අනතුරක් නොකර හොරුන්ගෙන් පොල් ගස් බේරගන්න උපක්‍රමයේ ඉඳලා පොල් හොරුන්ට ඊටාම වේදනාකාරී දැඩි ශාරීරික හානි ගෙන දෙන උපක්‍රමයේ දක්වා වූ පොල් හොරකම නවත්ත ගන්න කරන්න පුළුවන් ඊටාම සාර්ථක සරල උපක්‍රම කිහිපයක් අද මම ඔබට කියලා දෙනවා. ඉතින් පොල් හොරුන්ට ශාරීරිකව කිසිම කරදරයක් හිරිහැරයක් කරන්නේ නැතිව ගොඩින්ම මේ වැඩේ නවත්ත ගන්න කරන්න පුළුවන් සරල සාධාරණ උපක්‍රම කිහිපයක් මම දැන් ඔබට මුලින්ම කියලා දෙනවා. හැබැයි මේ වගේ සාධාරණ ක්‍රමවලිනුත් නවත්ත ගන්න බැරි පොල් හොරකම නවත්ත ගන්නේ කොහොමද කියලත් මේ වීඩියෝ එකේ මැද හරියේදී මම ඔයාලට කියලා දෙනවා. ඉතින් පොල් හොරකම නවත්ත ගන්න ඔබට කරන්න පුළුවන් එක සරල උපක්‍රමයක් තමයි ඔබේ වත්තේ පොල් හොරුන්ට ශාප කරලා බෝඩ් එකක් එල්ලන එක. මොකද අපේ රටේ මිනිස්සු පොලිසියට තුවක්කුවට වඩා මේ විදිහට ශාප කරනවට බයයි. මේ ඉඩමේ හොරපොල් කඩන ඊට අනුබල දෙන සහ හොරපොල් ගන්න සහ විකුණන අයට ශාප වේවා කියලා තමයි ඔබ මේ බෝඩ් එක එල්ලන්න ඕනි. මොකද හොරුන්ගෙන් අඩුවට පොල් ගන්න පුළුවන් හින්දා අපේ රටේ බොහෝ ප්‍රදේශවල හොරුන්ගෙන් විතරක් පොල් ගන්න පුරුදු වෙලා ඉන්න ගෙවල් සහ ව්‍යාපාරික ස්ථාන තියෙනවා. සමහර විට ඔබේ ගමේ කඩේ මුදලාලි වගේම ඔබේ අසල්වැසියොත් ඔබේ ඉඩමේ හොරපොල් කැඩිල්ලට ආධාර සහ අනුබල දෙනවා ඇති. ඉතින් ඒකින්ද මේ බෝඩ් එක හොරපොල් කඩන ඊට අනුබල දෙන සහ හොරපොල් ගන්න සහ විකුණන උන්ට ශාප වේවා කියලා ගැහුවාම මේ හොරපොල් ජාලයට සම්බන්ධ වෙලා ඉන්න සමහර මිනිස්සු මේ බෝඩ් එක දැකලා අධෛර්යයටපත් වෙලා මේ ගණිදනු වලට සම්බන්ධ වෙන්නේ නැතුව ඈත් වෙලා ඉන්නවා. ඉතින් එතකොට ඔබේ වත්තේ හොරපොල් කැඩෙන එක නිකම්ම අඩු වෙලා යනවා. හැබැයි ඔබ මේ විදිහට පොල් හොරකමට සම්බන්ධ අයට ශාප කරලා වත්තේ බෝඩ් එකක් එල්ලුවට පස්සෙත් හොරපොල් කඩන එක අඩු වුණේ නැත්නම් ඔබ ඊළඟට මේ දේ කරන්න ඕනි. මොකද සමහර වෙලාවට කුඩුකාරයෝ කසිප්පුකාරයෝ වගේ මිනිස්සු අපි ශාප කරලා එල්ලන බෝඩ් වැඩි ගණන් ගන්නෙ නැහැ. ඉතින් ඒකින්ද යාළුව බය කරන්න නම් හොරපොල් කඩන අයට විරුද්ධව ගුරුකමක් හුනියමක් වගේ දෙයක් කරලා තියෙනවා කියලා ඒත්තු යන විදිහට වැඩ කටයුතු කරන්න ඕනි. ඉතින් මේ වැඩේදී ඔබට කරන්න තියෙන්නේ ඔබේ වත්තේ හොරපොල් කැඩුව දවසට පස්සේ දවසේම පොල් කඩන වලල්ලක් අරගෙන ඒකේ රතු පාට ගාලා ඒක ඇතුලේ මල් මාලයක් වගේම කාලිමෑණියන්ගේ රූපයකුත් එල්ලලා හැමෝටම පේන විදිහට පොල් ගහක එල්ලලා තියන්න ඕනි. ඊට පස්සේ පොල් කඩන අයට විරුද්ධව කාලිමෑණියන්ට ගුරුකමක් කරලා තියෙනවා කියලා පුළුවන් නම් ගම පුරාම පොඩි ප්‍රචාරණයකුත් යවන්න ඕනි. ඉතින් මෙහෙම කළාම පොල් හොරු සහ පොල් හොරකමට උදව් කරන උදවිය මේ වැඩේට බය වෙලා ඔබේ වත්තේ හොරපොල් කඩන එක නතර කරලා දානවා. ඒ වගේම වස් කවියක් වගේ කවියක් බොරුවට කොලයක ලියලා ඒ කොලේ ලැමිනේටින් කරලා පොල් ගහක එල්ලලා තැබීමනොත් පොල් හොරු සහ පොල් හොරකමට උදව් උපකාර කරන උදවිය අධෛර්යයටපත් කරන්න පුළුවන්. ඉතින් ඔබ මේ විදිහට හොරපොල් කඩන අයට ශාප කරලා බෝඩ් එල්ලලා වස් කවි ලියලා එහෙම නැත්නම් මේ අයට හානි සිද්ධ වෙන්න ගුරුකමක් වගේ දේවල් කරලා තියෙනවා කියලා බොරුවට පෙන්නුවට පස්සෙත් මේ අයගේ හොරපොල් කැඩිල්ල නතර වුණේ නැතිනම් මේ අයව බය කරන්න තව එක ක්‍රමයක් තියෙනවා. ඉතින් මං ඒ දේ ගැනත් ඔබට කියලා දීලම මේ අයට ඇත්තටම හානි කරන්න පුළුවන් දේවල් මොනවද කියලත් ඊළඟට ඔබට කියලා දෙනවා. ඉතින් මේ පොල් හොරු බය කරන වැඩේ කරන්න යකඩ ඇලුමිනියම් වගේ තහඩු හොයාගෙන පොළවේ ඉඳලා තරමක් ඉහළින් අඩි 1මාරක් විතර උසට පොල් කඳ වටේට මේ තහඩු ඔතන්න ඕනි. ඉතින් ඊට පස්සේ මේවා හරහා යන්න ඇත්තටම වයර් එකක් ගැට ගහලා වයර් එකේ එක කෙළවරක් ඔබේ ගෙදර බල්බ් හෝල්ඩර් එකකට බොරුවට සම්බන්ධ කරන්න ඕනි. ඉතින් මේක හරහා ඇත්තටම කරන්ට් එක ගියේ නැති වුණාට හොරපොල් කඩන කෙනෙක් මේක දැක්කහම කවදාවත් කීයටවත්ම ඒ පොල් ගස් වලට නගින්නේ නැහැ. ඉතින් කාටවත් කරදරයක් තුවාලයක් කරන්නේ නැතිව පොල් හොරුන්ගෙන් ඔබේ පොල් ගස් බේරගන්න කරන්න පුළුවන් ඊටාම සරල ඒ වගේම බොහොම ප්‍රායෝගික උපක්‍රම කිහිපයක් තමයි මම දැන් ඔබට කියලා දුන්නේ.
හැබැයි අපි මේ දේවල් කරලා තියෙද්දි තවදුරටත් ඔබේ වත්තේ පොල් හොරු කඩනවා නම් ඔබ කැමති නම් මම ඊළඟට කියලා දෙන පොල් හොරුන්ට ශාරීරික තුවාල සහ හානි සිද්ධ වෙන දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ සඳහා කඳ හීනි අඟල යන පරණ බ්ලේඩ් තල අල්පෙනිති හෝ බිලී කොකු වගේ දේවල් වලින් ඔබට පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් සපය ගන්න ඕනි. ඒ වගේම ඔබ මේ වැඩේට ඇන භාවිතා කරනකොට පිත්තල ඇන භාවිතා කරන්න පුළුවන් නම් පිත්තල ඇල මලකඩ කන්නේ නැති හින්දා මේ වැඩේදී දීර්ඝ කාලයක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ රැවුල කපන රේසරෙන් හරි සැලුන් වලින් හරි ඉවත දාන බ්ලේඩ් තල කැබලිත් ඔබට මේ වැඩේට පහසුවෙන් යොදා ගන්න පුළුවන්. ඉතින් ඔබ මේ වැඩේ කරනකොට ඉනිමගක් හරි පුටුවක් හරි භාවිතා කරලා පොල් ගහේ අඩි කිහිපයක් උඩින් පිහියක් ආධාරයෙන් කුඩා කැපුමක් යොදලා මේ රූපයේ දැක්වෙන ආකාරයට බ්ලේඩ් තල කැබලි හරි බිලී කොකු හරි පොල් ගහේ රඳවන්න ඕනි. එහෙම නැත්නම් අල්පෙනිතිවල සහ අඟලේ යකඩ ඇනවල ඔළුව තියෙන පැත්ත කඩලා දාලා උල් පැත්ත එළියට එන විදිහට මේ දේවල් පොල් කඳේ පැත්තකින් ඇතුළට බස්සන්න ඕනි. හැබැයි ඔබ මේ වැඩේ කරනකොට පොල් ගහට නගින පැත්තේ අත් කකුල් තියෙන පැති දෙකේ තමයි මේ විදිහට බ්ලේඩ් තල කෑලි හරි යකඩ ඇන හරි සවි කරන්න ඕනි. ඒ වගේම ඔබ පොල් ගහට යකඩ ඇන වගේ දේවල් සවි කරනකොට පොල් කඳ ඇතුළටම ඇනේ බස්සවන්නේ නැතිව මතු පිට තියෙන පොත්ත හරහා විතරක් ඇතුළට යන ආකාරයට යකඩ ඇන හෝ අල්පෙනිති අංශක 45ක් විතර ඇල කරලා තමයි පොල් කඳට සවි කරන්න ඕනි. ඉතින් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව පොල් ගහට නගින හොරුන්ගේ අත් කකුල් කලව ප්‍රදේශ වගේම පස්ස පැත්තත් මේවට කැපිලා තුවාල වෙලා යනවා. විශේෂයෙන්ම හොරපොල් කඩලා ගහෙන් බිමට බහිනකොට බඩගාගෙන රූටලා බිමට බහින හින්දා පොල් හොරුන්ගේ යටිපතුල් වගේම පිටුපස ප්‍රදේශත් මේවට අහුවෙලා බොහොම දරුණුවට කැපිලා තුවාල වෙලා යනවා. ඉතින් එක පොල් හොරෙක්ගේ කැපිලා තුවාල වුණාට පස්සේ මේ ආරංචියේ ප්‍රදේශයේ ඉන්න හැම පොල් හොරෙක් අතරම ඊටාම ඉක්මනින් පැතිරෙන හින්දා කිසිම හොරෙක් ආයේ ඊඩමේ හොරපොල් කඩන්න යන්නේ නැහැ. ඒ වගේම මට මතකයි හොරපොල් කඩද්දි මේ විදිහට තුවාල වුණ අපේ පළාතේ ඉන්න සුප්‍රසිද්ධ පොල් හොරෙක් මාස ගණනාවක් යනකම් වැසිකිළියට ගියෙත් පුටුවක් කපලා වාඩි වෙලා. ඉතින් ඔබ මේ විදිහට පොල් ගහේ බ්ලේඩ් තල යකඩ ඇන ආදිය සවි කළාට පස්සේ ඔබේ අවශ්‍යතාවයට පොල් කඩා ගන්නකොට කුඩා ඉනිමගක් වගේ දෙයක් භාවිතා කරලා පොල් ගහට ගොඩ වෙලා බිමට බහිනකොට ඉනිමග හරහා බිමට බහින්න මතක තියාගන්න. මීට අමතරව අඟල් 1/4 කඳ හීනි යකඩ ඇන අඟල් භාගෙ ගණකම ලෑලි වලට සවි කරලා හොරු පොල් කඩන ගස් වටේට කොළරොඩු වලින් වහලා හංගලා තියන්න. ඉතින් හොරෙන් පොල් කඩලා ගහෙන් බිමට බහිනකොට වගේම හොරු කලබලෙන් දුවගෙන යනකොටත් මේ ලෑලි වල තියෙන ඇන ඇනිලා හොරුන්ගේ යටිපතුල් සහ කකුල් තුවාල වෙලා යනවා. ඉතින් මේ වගේ වැඩ මම පුද්ගලිකවම අනුමත කරන්නේ නැති වුණාට වෙන කිසිම ක්‍රමයකට නවත්ත ගන්න බැරි පොල් හොරකම මේ උපක්‍රම භාවිතා කරලා බොහොම පහසුවෙන් සාර්ථකව නවත්ත ගන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් මේ ගැන ඔබට තියෙන සියලුම ගැටලු සහ ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න.